Hello my food besties. මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ රසම රස කෑම තියෙන ප්ලේස් එකකට. So වීඩියෝ එක වෙනකම් මාත් එක්ක ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් එන්නකෝ මම කතාව කියන්න. හරි මං හිතන්නේ ඔයාලා දැනටමත් දන්නවා මං කියන්න යන්නේ මොන වගේ රස කතාවක්ද කියලා. අපි හැමෝම කැමතිනේ කොෆි බොන්න. එහෙම නැත්නම් කෝපි. ඉතින් මේ කියන්නේ අන්න එහෙම කෝපි කතාවක්. එහෙම නැත්නම් කොෆි කතාවක්. මම මේ අද ඇවිල්ලා ඉන්න ෂොප් එක අලුතින්ම දාපු ෂොප් එකක්. මේක තියෙන්නේ ඉඳුරුවේ. කොෆි ෂොප් එකේ නම තමයි The Coffee Shop. හරිම ලේසි ඔයාලට මතක තියාගන්න. මේක අයිඩා හොටෙල් එකේ පාර්ට් එකක් විදියට තමයි අතරම යන්නේ. ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ මේ වීඩියෝ එක දැක්කම ඔයාලට පේනවා ඇති කොයිතරම් cozy feeling එකක් දෙන කොච්චර cute sweet place එකක්ද කියලා. ඇත්තටම මම හිතුවටත් වඩා නිදහසේ කොෆි එකක් බීලා පොඩ්ඩක් රෙස්ට් කරලා යන්න පුළුවන් ලස්සන cute place එකක්. ඒ වගේම ඔයාලට මේ පේන විදියට snacks sweets ಜಾති ලොකු variety එකක් තියෙනවා. මං ඔයාලට පෙන්නන්න නිසා ඒ හැම අයිටම් එකම වගේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් එතකොට පොඩි අයිඩියා එකක් ගන්න. ඔයාලා කැමති දේවල් මෙතන තියෙනවද කියලා බලන්න. ඒ වගේම මට දැනගන්න ලැබුණා එයාලගේ රෑට ලයිව් ඇක්ෂන් එකක් තියෙනවා බර්ගර්ස්. ඉතින් ඔයාලා කැමති නම් ඒක try කරලා බලන්න පුළුවන්. මම මේ shop එකේ දැක්ක එක විශේෂ දෙයක් තමයි හරිම cozy. හරිම comfortable සහ හරිම neat, හරිම clean. මෙතන snacks විතරක් නෙවෙයි. මේ පේන විදිහට lollipop වර්ග, toffee වර්ග, චුඩු chocolates ඒ වගේම පළතුරු පවා තිබුණා. මේ පේනවනේ අයිස්ක්‍රීම් තිබුණා යාලගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින්. මං ඉස්සෙල්ලා පෙන්නේ අවුට්සයිඩ් සීටින් ඒරියා එකනේ. මේ තියෙන්නේ ඉන්සයිඩ් සීටින් ඒරියා එක. මේ පේන්නේ චෙස් බෝඩ් එකක් තියලා හරිම ලස්සනයි. ඉන්න ආස හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ෂොප් එක පේන්නේ. මම ඔයාලට පොඩි රවුමක් එකක් ගිහලා පෙන්නන්න කොහොමද මේ ෂොප් එක තියෙන්නේ කියලා. හරි. මගේ එකම අරමුණේ උනේ මෙතනට එනකොට as a coffee lover I just wanted to know how this coffee is going to hit me. So I came here. ඒ විතරක් නෙවෙයි as a cheesecake lover මට ඒකත් ටෙස්ට් කරලා බලන්න ඕන වුණා. ඉතින් මං තෝරගත්තා blueberry cheesecake එකකුයි cafe latte එකකුයි. අපි බලමු දැන් එයාලා එක හදපු විදිය cafe latte එක. ඒ වගේම මතක් කරන්න ඕන මෙතන හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටියේ. මේ නන් ළමයි මගේ කැෆේ ලාටේ එක හැදෙනවා. හිමින් සැරේ ඒගොල්ලෝ එක ලස්සනට ඩෙකොරේට් කරලා තමයි මට අන්තිමට දුන්නේ. ඕකේ දැන් ඉතින් රස බලන වෙලාවයි. මට
මේක කාලා බීලා බානකයි වෙසිල්ලක් නැත හිටියේ මොකද අලුත් ෂොප් එකකින් අලුත් රසයක්. ඉතින් ඔන්න ඔය විදිහට යාළමට ලස්සනට සර්ව් කළා මගේ කොෆි එකයි මගේ චීස් කේක් එකයි. ඊට පස්සේ මම ඔයාලට දැන් පෙන්නන්න ඒක කොහොමද ලස්සනට තිබුණේ කියලා. ඔයාලට සුවඳ බලන්න බෑ. බට් මේ වෙලාවේ මට හොඳ ෆ්‍රෙෂ් චීස් කේක් එකේ සුවඳත් hot warm fresh coffee එකේ සුවඳයි හැම එකම මික්ස්ලා තිබ්බා මාරම ෂොක්. මෙන්න මේ විදිහට තමයි ඒක පෙනුනේ. ඉතින් මම දැන් හදන්නේ මේක කාලා සහ බීලා බලන්න. මේ චීස් කේක් එකේ ප්‍රයිස් එක මම කිව්වේ නෑනේ. ප්‍රයිස් එක උනේ 1200ක්. ඒ වගේම කැෆේ ලාටේ එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 800ක්. And guys, it was delicious. මගේ කැෆේ ලාටේ එක හරිම fresh හරිම රසයි. මම ඒකට දෙනවා ලකුණු 10න් 9ක්. ඒ වගේම චීස් කේක් එකත් ඇත්තටම රසට තිබුණා ෆ්‍රෙෂ්. ඒ වගේම චීස් රස හොඳට තිබුණා. බ්ලූබෙරි රසත් හොඳටම තිබුණා. ඉතින් මම චීස් කේක් එකට දෙනවා ලකුණු 10න් 8.5ක්. ඉතින් ළමයි මේ ෂොප් එකේ තියෙන්නේ ඉන්දිරුවේ පාර අයිනෙම ඔයාලට Google කරත් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලුවට මාව අහන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. Thank you so much. ඒ වගේම මම ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඒ වගේම like share comment කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ තියෙන්නේ shop එකේ රැට පෙන විදිය. එහෙනම් මම ගිහලා එන්නම්. ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් හොඳට කන්න පුළුවන් වෙන සුබ දවසක් වේවා. එහෙනම් ගිහලා එන්නම්. bye bye.